සම්බුදු සමවත් පූජා. සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ මහා පූජා පෙළහර. තෙරුවන් සරණයි. සම්බුදු සමවත් පූජා. සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර. අප්‍රේල් මාසයේ 5 වන දිනේ සවස් භාගයේදී අපි මේ සතිපට්ඨාන ග්‍ර භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන මහා හඳුන් කූරු පූජාවක්, හඳුන් කූරු ලක්ෂයක පූජාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටමත් සමාධි ඉන්ද්‍රිය වඩා ගන්න අවශ්‍ය පරිසරය සැකසෙන්න. සමාධි ඉන්ද්‍රියට ඇත්තා වූ බාධාවන් දුරු වෙලා සමාධි ඉන්ද්‍රිය පූර්ණේ කරගන්න. එහෙම නැත්නම් සමාධියෙන් ප්‍රඥාව නගා ගන්නට අවශ්‍ය පරිසරයයි මේ සැකසෙන්නේ මේ මහා පූජාවම. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන අවශ්‍යයි මේ පූජාව හරහා අපිට කොහොමද නිවනට පරිසරය හැදෙන්නේ කියන එක. මූල දහම් අවබෝධය සම්මා දිට්ඨිය හරහා නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට ලැබුණාට පස්සේ හරි යටිගි මඟ කියන මෙන්න මේ ප්‍රතිපදා මාර්ගයකට ඒ ආර්ය පුද්ගලයා වැටෙනවා. ඒ ප්‍රතිපදාව පූර්ණේ වෙච්ච තැන තමයි නිවනින් කෙලවර වෙන්නේ. ඒක පටන් ගන්නෙ ප්‍රඥාවෙන්. ප්‍රඥා, සීල, සමාධි, ප්‍රඥා කියලා. එහෙනම් සීලෙන් සමාධියට නැගෙන්න සමාධිය කියන මේ පසුතලයේ මත පිහිටලා ප්‍රඥාව පූර්ණේ කරගන්න අවශ්‍ය පරිසරය තමයි දැන් අපි මේ පූජාවකින් සකසා ගන්න. එහෙනම් හැමදිනම අවබෝධ කරගන්න ඕනේ සමාධිය කොහොමද මේ හඳුන් කුරකින් සකසලා දෙන්නේ කියලා. ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගතව මෙන්න මේ කාරණේ අවබෝධ කරගත්තොත් තමයි අපිට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත උත්කෘෂ්ඨ හිතක් හදාගන්න පුළුවන් පරිසරය සැකසෙන්නේ. ඉතින් මේ හඳුන් කුර දිගයි. ඇද නැහැ. ඉතින් මේ හඳුන් කුරෙන් පෙන්වන්නේ සුචරිත ගුණය. දැන් අපි දස අකුසලයේ ගැන කල්පනා කරොත් ප්‍රාණඝාත කරන කෙනාට කොන්ද කෙලින් තියාගෙන කෙලින් ඇස් දෙක දිහා බලලා සුචරිත ගුණයෙන් ඉන්න කෙනෙක් එක්ක හරියට කතාවක් කරන්න අපහසුයි. එයාගේ ඇස් දෙක බීමට නැමෙනවා. තමන් වැරදි කරලා කියලා තමන් දන්නවා. තමන් සුචරිත ගුණය තුල නැහැ කියලා තමන් දන්නවා. එහෙනම් කොන්ද වක් වෙනවා. අවංක නැහැ. වංක ගතියෙන් යුක්තයි. හොරකම් කරන කෙනාගේ හිතත් ඒ වගේ වංක ගතියෙන් යුක්තයි. කෙලින් ඍජු ගතියෙන් කතා කරන්න පිරිසක් ඉස්සරහට ඍජුව යන්න ඒ කෙනාට හයියක් නැහැ. මොකද තමන් වැරදි වැඩ කරනවා කියලා දන්නේ හින්දා. මේ ආකාරයට හොර බොරු වංචා ආදී වශයෙන් යම් කිසි දෙයක් නරක පැත්තට කරනවා නම් ඒ කෙනාට ඍජු ගතිය නැහැ. අපි අද්දික උස්සලා අපේ අද්දික පිරිසිදුයි කියලා පෙන්නනවා නම් අපි අද්දික දිගෑරලා තමයි පෙන්නන්නේ. අපි අද්දික දිගෑරලා කියනවා මගේ අතේ කිසිම කුණු නැහැ. මගේ අද්දික පිරිසිදුයි. මම හිංගි හිංසා කරන මානසිකත්වෙන් නෙවෙයි ඉන්නේ. මම අහිංසකයි කියලා මෙන්න මෙහෙම අපි අද්දික දිගෑරලා පෙන්නනවා. අද්දික වක් කරගත්තාම එහෙම නැත්නම් අත මිට පොළව ගන්න මොකටද? කාට හරි පහර දෙන්න. මොකක් හරි දෙයක් තදින් අල්ල ගන්න, හොරකම් කරන්න. ආදී වශයෙන් අවඩ අසාධාරණ පැත්තට තමයි මෙන්න මේ අද්දික ඇඟිලි ටික ගුලි කරගන්නේ. ඇඟිලි ටික දික් කරගන්නේ ඍජු ගතියට. තමන්ගේ ගුණවත් බව පෙන්වන්න. එහෙනම් අන්න ඒ වගේ හඳුන් කුරත් අර මధుරු කොයිල් එකක් වගේ දඟර ගිහිලා නැහැ. කෙලින් දිග කෙලින් ගතියෙන් තියෙන්නේ. මෙන්න මේ ගතියෙන් අපිට පෙන්වන්නේ සුචරිතවත් සිතුවිලි, සුචරිතවත් වචන, සුචරිතවත් ක්‍රියා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. ඉතින් අන්න අර සම්මා දිට්ඨිය තමයි අර හඳුන් කුරේ උඩපත්තු වෙලා තියෙන්නේ. ප්‍රඥාව. අන්ධකාරය කියන්නේ අවිද්‍යාව. ප්‍රඥාව කියන්නේ ආලෝකය. ඉතින් ආලෝකමත් වෙච්ච හිසක් සහිතව තමයි හඳුන් කුරේ ඉන්නේ. මේ නිවන් දකින ආර්ය එහෙම නැත්නම් සම්බුදු සමවතට පියනගෙන ආර්ය උත්තමයාගේ පෙළහර තමයි මේ පෙන්වන්නේ. ඉතින් මොකද්ද තියෙන්නේ? අන්න අර ආලෝකමත් වෙච්ච එහෙම නැත්නම් නුවණින් ලෝකයේ විදර්ශනා කර දකින්න පුළුවන් නුවණ සහිත පුද්ගලයාගේ හිස නැත්නම් මේ නුවණ ශීර්ෂයෙන් පෙන්නනවා. අන්නේ ශීර්ෂය ඒ විදියට ඒ ශීර්ෂයෙන් ඒ જાතිය දේවල් කල්පනා කරනකොට නැගෙන්නේ
ගුණ සුවඳ, බුදු ගුණ සුවඳ, ධම් ගුණ සුවඳ, සංඝ ගුණ සුවඳ දසත පැතිරෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කෙනා ඍජු ගතියට අනුකූල වෙලා දහම් මාර්ගයේ යන ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒකට අපි කියනවා සම්මා ආජීව කියලා. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා මේ කොටස් ටික පූර්ණේ වෙනකොට තව කොටස් දෙකක් මේකට සම්බන්ධ වෙනවා. ඒ තමයි සම්මා සතිය. මේ ගිනි දැල්ල නිවෙන්නේ නැහැ. සසර කෙලවර වෙලා නිවනෙන්, අරිහත්වයෙන්, නිවනෙන් පිරිනිවීමෙන් කෙලවර වෙනකම් මේ ගමන දිගටම සිද්ධ වෙනවා. අන්න එහෙම ගමන දිගටම පවත්වන්නේ සතියෙන්. නැත්තම් හඳුන් කුර මැද්දේදී නිවිලා යනවා වගේ. එහෙම හඳුන් කුර නිවෙන්නේ නැහැ. එක දිගට මේ කටයුත්ත පවත්ව ගන්න සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ හඳුන් කුර පිච්චෙනකොට ඒකෙන් ශක්තියක් නිකුත් වෙනවා. තාප ශක්තිය. අන්නේ ශක්තිය වගේ මෙන්න මේ සම්මා වායාමය අපි මේකට දාන වෑයම හින්දා පල්හාට තියෙන අර කළු කොටස් අලු කර කර රාග ద్వේෂ මෝහ කොටස් අලු බවට පත් කර කර මෙන්න මේ සසර ගමන කෙටි වෙවි ගිහිල්ලා අවසානයේ නිවනින් කෙලවර වෙන මාර්ගය තමයි මෙන්න මේ හඳුන් කුරකින් අපිට පෙන්ලා තියෙන්නේ. මෙන්න මෙහෙම අවබෝධයෙන් යුතුව අපි හඳුන් කුර පූජා කරනකොට අපි දන්නවා මේ අරියටි මඟ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කරන මඟ නේද පෙන්ලා තියෙන්නේ. මගේ කෙලස් කොච්චරක් තියෙනවද? මං ඇත්තටම ඇද්ද ගතියෙන්ද ඉන්නේ? මං නැත්තම් ඍජු ගතියෙන්ද ඉන්නේ? මම සතියෙන්ද වැඩ කටයුතු කරන්නේ? මගේ සම්මා වායාමයේ තියෙනවද? කියලා මෙන්න මෙහෙම තමන් තුලම තියෙන කෙලස් ටික දැකලා ඒ කෙලස් දුරු කර ගනිමින් දසත සුවඳ පතුරවමින් තමනුත් මෙන්න මේ නිවන් මාර්ගයේ පූර්ණේ කර ගන්නවා කියන අදහස මුල් කරගෙන තමයි මෙන්න මේ අපි මේ හිත පවත්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ හිත හදා ගන්න ඕනේ මේ පූජාවන් සිද්ධ කරන්න. අන්න එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ ඥාන සංප්‍රයුක්ත මහා විශාල පූජාවක් කරන හින්දා මේ පූජාව දකින්න කෙනෙකුට සතුටක් ඇති වෙනවා. හරියට අපිට පොඩි චෛත්‍යයකට වන්දනා කරනවට වඩා රුවන්වැලි සෑය වගේ ලොකු චෛත්‍යයක් ගිහිල්ලා වන්දනා කරනකොට මහා ප්‍රසාද හිතක් නැගෙනවා වගේ මෙන්න මේ ආකාරයේ විශාල පූජාවකින් අපිට මහා සෝමනස්ස සහගත සතුටු හිතක් හදලා දෙනවා. ඒ සතුටු හිතයි මේම හේතුව දැනගෙන කරන පූජාවෙන් නැගෙන ඥාන සංප්‍රයුක්ත බවයි දෙකම එකතු වෙලා මහා පුණ්‍ය ශක්තියක් නැගෙන්න හේතු වෙනවා. අන්නේ පුණ්‍ය ශක්තිය අපි අපෙන් අවඩ අසාධාරණ වෙච්ච මේ සසරේ සමාධි වඩන්න ගිහිල්ලා අවඩ අසාධාරණ වෙච්ච පිරිස් ඉන්නවා නම් ඒ හැම දිනාටමත් මේ පුණ්‍ය වන්දියක් වශයෙන් ගෙවෙන්නත් විහිදෙන්නත් ඒ වගේම අපේ සමාධි ඉන්ද්‍රියට තිබෙනා වූ බාධා දුරු වෙලා ප්‍රඥාව නගා ගන්නට අවශ්‍ය වන්නා වූ පසුතලයේ පරිසරය සැකසෙන්නත් අවශ්‍ය කටයුත්ත තමයි මෙන්න මේ පූජාවකින් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්නේ පසුතලයේ හැදුනට පස්සේ මේ පසුතලයේදී අපිට නැගින්නේ මොකද්ද? විමුක්ති ඥාන දර්ශනය. එහෙම නැත්නම් අපි කියනවා සමාධියෙන් යථාභූත ඥාන දර්ශනය පහළ කරලා දෙනවා. ඒකෙන් විරාගයත්, විරාගයෙන් නිර්වේදයත්, නිර්වේදයෙන් විමුක්ති ඥාන දර්ශනය පහළ කරලා දෙනවා කියලා. ඔන්න ওই විදිහට පූර්ණ වෙනකොට අපිට නැගෙන්නේ මෙන්න මේ නිවන් මාර්ගයේ අවසාන ඵලයේ වෙන නිවන. අන්න එහෙම නිවන් සාක්ෂාත් කරගෙන මේ ඉහළ මාර්ග ඵලවලට ගිහිල්ලා මේ බුද්ධ ශාසනය බබළුවමින් මේ ලෝකයට මහා යහපත කරන අරිහතුන් වහන්සේලා බවට පත්වන්නට මේ පූජාවෙන් හැම සියලු දෙනාටමත් පරිසරයේ සැකසෙත්වා කියනා වූ අදිෂ්ඨානයක් හැම දිනමත් තබා ගන්න ඕනි. තම තමාත් මේ මාර්ගය පූර්ණේ කර ගන්නට කරුණා සාසන මෙන්ම ප්‍රඥා සාසන පින්කෙත අස්වද්දමින් මේ ආකාරයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වන්න හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි.